හොඳයි සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් මගේ YouTube නාලිකාවට. අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකක්ද මේ වාස්තු විද්‍යාව කියන්නේ කියලා. වාස්තු විද්‍යාව කියන්නේ සමහර කට්ටිය හිතන් ඉන්නවා මේක නිකන් මිත්‍යාවක්. සමහර කට්ටිය හිතන් ඉන්නවා හුනියමක් විදියට. සමහර කට්ටිය මේක නිකන් බොරුවක්. මේක ඇත්තටම අපි ගත්තොත් මේක ඇත්තටම විද්‍යාත්මක සංකල්පයක් මේක ඇතුලේ තියෙනවා. මේක බොහෝ කට්ටියට ඉදිරිපත් කරන්න එළියට දක්වන්නේ මේක විද්‍යාත්මක පසුබිම එක මිත්‍යාව තුළම ගැප් කරන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් මේක ඇතුලේ ඔබ නොදකින්න භෞතික විද්‍යාත්මක ඉංජිනේරු විද්‍යාත්මක පසුබිමක් තියෙන මේ කියන වාස්තු විද්‍යාව කියන ක්ෂේත්‍රය තුල. අපි බලමු මොකද්ද මේ වාස්තු විද්‍යාව කියන්නේ සහ මේකේ තුල තියෙන විද්‍යාත්මක ප්‍රතිකල විද්‍යාත්මක පසුබිම මොකක්ද කියන්නේ. හොඳයි මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යන්න කලින් මම ඔබට මුලින් මතක් කරන්නම් මේ වාස්තු විද්‍යාව පිළිබඳව මම ඉදිරියේදී වීඩියෝ මාලාවක් ගෙනීමට බලාපොරොත්තු වෙනවා වීඩියෝ සීරීස් එකක්. ඊට කලින් ඊට ප්‍රථමයෙන් මම හිතුවා මේක ගැන පොඩි අදහසක් මේක විද්‍යාත්මක පසුබිම පිළිබඳ පොඩි අදහසක් දුන්නාට පස්සේ ඔයගොල්ලෝ මේක ගැන තියෙන ආකල්පය වෙනස් වෙයි. ඒත් එක්ක මම ඉදිරිපත් කරන වාස්තු විද්‍යාවේ සංකල්පات එක්ක ඔයගොල්ලෝට මේක ඉතා වැදගත්. ඔයගොල්ලෝ නිවසක් හදනකොට නිවසක් ඉඩමක් මිලදී ගන්නකොට ඒ වගේම ප්ලෑන් එකක් හදිනකොට ඔයගොල්ලෝ අහලා තියෙනවා කුස්සිය කිචන් එක කොහොමද තියන්න ඕනේ, එතකොට ලිවිං රූම්ස් කොහොමද තියන්න ඕනේ, බෙඩ්රූම් එක කොහොමද දෙන්න ඕනේ. ඒ හැම එකක් පිළිබඳ විද්‍යාත්මක පසුබිමක් තුළ විද්‍යාත්මක දැක්මක් තුළ ඔයගොල්ලෝ ඒ වාස්තු විද්‍යාවට අනුකූලව ඔබගේ ප්ලෑන් එක අඳී කියන විශ්වාසය ගොඩනගයි කියන විශ්වාසය තුළ තමයි මම ඉදිරි වීඩියෝ ටික ගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ. ප්‍රථමයෙන් අපි යමු මේ වීඩියෝ එකෙන් බලමු මොකද්ද මේ විද්‍යාව සහ වාස්තු විද්‍යාව අතර තියෙන සම්බන්ධය කියන එක. ඔයගොල්ලෝ අහලා ඇති එයක් හදනකොට කුස්සිය දානවලු ගිනි කොටාලෙකට. මම කියන්නේ වාස්තු විද්‍යානුකූලව දැන් වාස්තු විද්‍යාව ඔයගොල්ලෝ යම් තාක් දුරට කිසියම් හොදනවක් තියෙන නිසා ඔයගොල්ලෝ අහලා ඇති කුස්සිය හදන්නේ ගිනි කොන දිශාවලු. ඒ වගේම විදන කාමර අපේ බෙඩ්රූම්ස් ටික දාන්නේ ඒක දිශාවලු. ඒවා ඇත්තටම සිද්ධ වෙන්නේ ඔයගොල්ලෝ ඇති මිත්‍යාව තුළ ඔයගොල්ලෝ දකින්නවා මේක දේව වරප්‍රසාද ලබා ගන්න වගේ සංකල්පයක් තමයි වාස්තු විද්‍යාවක් නොවන විදිහට දකින්න කට්ටිය මිත්‍යාවක් දකින්න කට්ටිය ඔයගොල්ලන්ට පෙන්වන්න හදන්නේ. ඇත්තටම මේක සිද්ධ වෙන්නේ මේක තුලින් ඔයගොල්ලන්ට සෞඛ්‍ය සම්පන්න සහ සතුට නිින්ද සහ මේක සුදුසු සෞඛ්‍ය ආරක්ෂිත වටපිටාවක් ගොඩනගෙන විද්‍යාත්මක පසුබිමක් තුළ තමයි මේ ඇත්තටම මේ විවිධ දිශාවට කිනුකුණු දිශාවටයි මේ කියන අපේ කුස්සිය එතන යන්විතන කාමර බෙඩ්රූම්ස් දාන්නේ ඒ පදනම තුලයි. හරිද? ඒ වගේම බොහෝ අය ඉඩමක් කරන් ප්ලෑන් එකක් අදිනකොට හිතනවා මේක අපි හදන්න ඕනේ වාසනාව ගෙන එන විදිහට, වාසනාව ඒ වගේම ධනය රැක ගන්න පුළුවන් විදිහට, ධනය නාස්ති නොවන විදිහට අදින්න ඕනේ කියන මතය තුල තමයි ඔයගොල්ලෝ ප්ලෑන් එකක් අදින්නේ. ඇත්තටම මේක තුල මම ඔයගොල්ලන්ට පෙන්නන්න මේක ඇත්තටම මොකද්ද මේ විද්‍යාව සහ මිත්‍යාව අතර තියෙන වෙනස සහ මේක ඇත්තටම විද්‍යාත්මකයි කියන එක මම දැන් ඉදිරියේදී මම පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. අපි යන් ඉස්සරහට. හොඳයි. මම ගන්න මුලින්ම අපි දන්නවා කුස්සියක් හදනකොට මේක අපි ගිනි කොන දිශාවට කියන්නේ සවුත් ඊස්ට් කියන දිශාවට තමයි කුස්සියක් අපි ප්ලෑන් එකක් අදිනකොට කුස්සිය අපි දාන්න කියන්නේ වාස්තු විද්‍යානුකූලව. ඇත්තට මේකෙදී මම විද්‍යාත්මකව පෙන්වන්න මොකද්ද මේ ඇත්තටම මේ කියන ඇත්තටම තර්කය මොකද්ද කියන එක. ඇත්තටම මේ තර්කය කියන්නේ මොකද්ද කියන එක ලංකාවේ වැඩිපුරම හුලං වෙන්නේ නිරිතෙන්. ඒ වගේම කුස්සිය නිරිත තිබ්බොත් තමයි නිරිත දිශාවෙන් එන හුලං ටික ඔක්කොම නිසා කුස්සියේ තියෙන ඔක්කොම දුම තෙල් ගඳ ඔක්කොම මේ සියලුම දේවල් නිවස ඇතුලේ සැඳෙන්න ගන්නවා. ඒ නිසා තමයි ගිනි කොන දිශාවට මේක කුස්සිය අපි ප්ලේස් කරන්නේ. ඒකෙන් වෙන්නේ ගිනි කොන පැත්තෙන් දුම පිටට ඇදී යන නිසා හැමදාම ගේ ඇතුළ ෆ්‍රෙෂ්ව පවතිනවා. ඒක තමයි ඇත්තටම මේක ඇතුළේ තියෙන විද්‍යාත්මක සංකල්පය. නැතුව මේ අර මිත්‍යාව නෙමෙයි කියන එක තමයි මම මේ වෙන්නේ පළවෙනි උදාහරණය. අපි යන් දෙවෙනි එකට. දෙවෙනි එකේදී අපි කියන්නේ ඉද ප්‍රධාන කාමරේ නිරිත දිශාවට තියෙන්න ඕනේ.
ප්‍රධාන කාමරේ නිරිත දිශාවට. ඒ කියන්නේ අපේ දහවල් කාලේ වැඩි රස්නේ වැටෙන්නේ නිරිත දිශාවට. එතකොට මේ පැත්තෙන් එන ඝන බිත්ති සහ අඩු ජනෙල් සහිත කාමරයක් දැමීමේ මුළු නිවසටම තර්මල් ෂීල්ඩයක් ලැබෙනවා. ඒකෙන් අපිට වාසිය හම් වෙනවා. සුවදායක නිින්දක් ඒ වගේම ඇතුළේ තියෙන රස්නය තර්මල් ෂීල්ඩ් එක නිසා රස්නය ගේ ඇතුළට එන එක වළකිනවා සහ ටෙම්පරේචර් එක අපේ කාමර උෂ්ණත්වය කියන්නේ සාමාන්‍ය අපේ සෙල්සියස් අංශක 25 කාමර උෂ්ණත්වය පවත්වා ගැනීමට හැකියාවක් ලැබෙනවා. මේ විදිහට ප්‍රධාන නිදන කාමරේ විවිධ දිශාවට ඒ කියන්නේ සවුත් වෙස්ට් දිශාවට වෙන විදිහට අපි ප්ලෑන් එකට ඇන්දොත් අපි තුන්වෙනි එක විසලා ගත්තොත් එහෙම ශාලයේ උතුරට එක්ක උතුරට නැත්තම් නැගෙනහිරට. මේකෙදි වෙන්නේ උදෑසන මුදු ඉරු ආලෝකය අපිට හම්බෙන්නේ නැගෙනහිර දිශාවේ. එතකොට රස්නේ අඩුවෙන් සහ එළිය වැඩියෙන් හම්බෙනවා. ඒ කියන්නේ උදෑසන වෙලාවේදී රස්නේ අඩුයි සහ අපිට ඒ වගේම ආලෝකය ලැබෙනවා. මොකද නැගෙනහිර දිශාවට තමයි අපි මූණලා තියෙන්නේ අපේ ශාලය ජනෙල් ටික. ඒ වගේම අපි ඒකෙන් අපිට විද්‍යාත්මකව අපි හිතුවොත් එහෙම හැමතිස්සෙම අපිට ආලෝකය විද්‍යාකරව ලැබෙනවා නම් දිවා කාලය තුල අපිට ඇත්තටම ලයිට් දාන්න ඕනේ නැහැ නිවස් තුල. ඒ කියන්නේ අපේ ඉලෙක්ට්‍රිසිටි කන්සම්ප්ෂන් එක අඩු කරගන්න පුළුවන් මේක තුලින්. ඒ වගේ ඊළඟ හතරවෙනි උදාහරණය තමයි මම ගන්න බේසිකලි වයඹට හෝ ගිනි කොණ්ඩ දාන එක. ඒකින් වෙන්නේ හුලං පිටවෙන්නේ මේ දිශාවලින්. එතකොට අපේ තියෙන වැසිකිලි මේ විදිහට අපි ප්ලේස් කරපුවාම ගිනි කොණ වයඹ දිශාවට ප්ලේස් කරපුවාම හුලං එන ප්‍රමාණය ඇතුළට හැදෙන්නේ නැහැ. ගන්ධය එතනින් ගියා විෂ බීජ නිවස වලට පැමිණෙන්නේ එතනින් හුලඟත් එක්කම නිවසෙන් එළියට බැහැර වෙලා යනවා. මේක තමයි ඇත්තටම විද්‍යාත්මක සංකල්පය. මේ වැසිකිලි අපි කොහොමද ප්ලේස් කරන්නේ වයඹ දිශාවට හෝ ගිනි කොණ දිශාවට කියන එක. හොඳයි මම කලින් පෙන්නුවේ වාස්තු විද්‍යාව සහ විද්‍යාව අතර තියෙන සම්බන්ධතා හතරක්. එතකොට අපි මේ විදිහට මේ මූලික දේවල් වලින් බැහැර වෙලා අපි දෙයක් ප්ලෑන් එකක් ඇන්දොත් ප්ලෑන් එකකට අර අපේ නිවසක් දොර නැගුවොත් අපිට නොමිලේ හැම වෙලාවෙම තෑගි යන්නේ ඔයගොල්ලෝ වාස්තු විද්‍යාව තුළ කියලා දෙනවා මේ දේවල් කරගත්ත මේ විදිහට තමයි නිවසියන්ට රෙල් රෝග හැදෙනවා. එහෙම දෙයක් වාස්තු විද්‍යාව තුළ නිර්වචනය සහ විස්තරාත්මකව ඔයගොල්ලෝ පැහැදිලි කිරීමක් කරන එක. මේක ඇත්තටම වෙන්නේ එක පැත්තකින් අපිට මානසික ආතතියක් ඇති වෙනවා. සහ අදුම ප්‍රතික්ෂාව හිස රදය හේතු වගේ දේවල් ඇති වෙන්නේ ඇත්තටම මේ වාස්තු විද්‍යානුකූලව මේ විද්‍යානුකූලව හැදුවේ නැති වුණාම තමයි මේ දේවල් ඇති වෙන්නේ. ඒ කියන්නේ ඉර සුළංග ඒ වගේම ඔබ සුවපාසුව ගැන පැහැදිලි කරන්න බැරි වාස්තු උපදේශකයෙක් කියන එක මිත්‍යාවක් පමණයි. ඒ වගේම අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ ඉඩමක් ගන්නකොට ප්ලෑන් එකක් අදිනකොට ප්ලෑන් එක අපි හදන්නේ ප්ලෑන් එක අපි අදින්නේ මේ ලිවිං රූම් එක මේ විදිහට දාන්නේ කිචන් එක මේ විදිහට දාන්නේ ස්ටෑර්කේස් එක මේ විදිහට දාන්නේ හැම දෙයක් ඇතුළෙම තියෙන්නේ විද්‍යාත්මක පසුබිමක්. ඒ නිසා බය වෙන්න දෙයක් නෑ වාස්තු විද්‍යාව කියන්නේ. කිසිම මිත්‍යාවක් නිකන් කූඩියමක් ඒ විදිහට දකින්න එපා. මේක ඇතුලේ විද්‍යාත්මක පසුබිමක් තියෙනවා සහ විද්‍යාත්මක පසුබිමක් තුල දැක්කොත් ඕන තවත් පහසු වෙයි මේ ඉදිරියේදී ඔබ ගියක් හදනකොට ඒක සාර්ථකව සහ ඒක මුදල් නාස්තියකින් තොරව ඔබේ තියෙන මුදල් ටිකට සරිලන විදිහට සහ මුදල් ඉතිරි වෙන විදිහට අනාගතයේ ඔබින විදිහට අපිට හදා ගන්න පුළුවන් ඔබට හදා ගන්න පුළුවන් නිවසක්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඒ වගේම මගේ ඊළඟට අරන් එනවා වාස්තු විද්‍යාව පිළිබඳව වීඩියෝ සීරීස් එකක්. අපි ඒකත් එක්ක ඉදිරියේදී සම්බන්ධ වෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.